උදේට සමහර දවස්වල 15ක් විතර මැරෙනවා. රැයට මම හිතන්නේ මේ රෝහලේ වැඩිපුරම මැරෙන රැය කාලේ හේතුවක් ඇති ඒකට සමහරට. ඉතින් මේ එහෙම වුණාම උදේ පටන් ගත්තාම ඒ කියන්නේ හරි දුකයි මට ඇත්තටම. මොකද මේ මෙච්චරක් සෙනඟ මැරෙන. හැබැයි ඒකෙන් මට ජීවිතේ එක දෙයක් තේරුණා අනිත්‍ය කියන එක. අපි මල් පූජා කරලා පුප්පම් විලායති යතයි ධම්මේ කායෝ තතයි විනාශ භවං කියලා කියන්නේ. අපි ඔක්කොම తాවකාලිකයි කවදා හරි මැරෙනවා. ඒක ඒ යථාර්ථය මට පසක් වුණේ මෙතනට ආවෙන් පස්සේ. එතකොට හුඟක් කලකට මෙතනට ආවෙන් පස්සේ මගේ ජීවිතේ පෞද්ගලිකත්වය කියන එක මමත්වය කියන එකත් මම හිතෙන් අයින් කරා. මං තේරුම් ගත්තා මම ලොක්කෙන් නෙමෙයි කියන එක. මං හිතනකොට මං තිය ලොක්කෙක් තමයි ලොකු මිනිහෙක් බුද්ධිමතෙක් කියලා හිතයි. ඉතින් මං දැන් දන්නවා මං බුද්ධිමතෙකුත් නෙමෙයි ලොක්කෙකුත් නෙමෙයි කවදා හරි හැමෝටම උරුම වෙන එකම තැන කියන එක. ඉතින් මෙහි ඇත්තටම සමහරට ගොඩක් මරණ මිනිසුන්ට මිනිහ ගෙනියන්නත් සල්ලි නැහැ. මොකද පිළිකාව කරලා අවුරුදු 5ක් විතර හිටියොත් නට්ටම් වෙලා තමයි ආර්ථිකයත් වැටිලා ඉන්නේ. ඉතින් ඒ වගේ අයට උදව් කරන එක මහඟු පුණ්‍ය කර්මයක්.